මද්ද්‍රව්‍ය භාවිතය කියන එක රෝගයක්. ඉස්සෙල්ලා මොකද කරන්නේ? රස්සාවෙන් අයින් කරනවා. අපිට ඕනම මද්ද්‍රව්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මද්ද්‍රව්‍ය ඇතිවීම දැන් අලුත් ප්‍රවණතාවයක් තියෙන රටේ මාධ්‍ය ඉතාම බලවත්, ඉතාම ප්‍රබලයි. ඉරි වර්ෂ දෙක තුන කාලේ අපි බොහොම මහන්සියෙන් වැඩ කරන්න ඕනේ. ඒ නිවාරණය සඳහා අපි ක්‍රමවේද දෙකක් අපි භාවිතා කරනවා. එකක් තමයි සැපයුම අඩු කිරීම. එහෙම නැත්නම් සප්ලයි එක අඩු කිරීම. ඒ වගේම තමයි ඒ සඳහා තියෙන ඉල්ලුම අඩු කිරීම. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක අඩු කිරීම. ඒ කියන්නේ සැපයුම අඩු කිරීම අපි බොහෝ විට කරන්නේ අපේ ආරක්ෂක අංශ අතින් ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් නාකොටික් බියුරෝ වගේ ආයතන හරහා. අපේ ආයතන ගොඩක් දුරට බලපාන්නේ ඉල්ලුම. සැපයුම සම්බන්ධව අපි සහයෝගය දක්වන ප්‍රතිපත්ති සම්පාදනයේ, ඒ වගේ නීති රීති සකස් කිරීම සම්බන්ධයෙන් අපි ගොඩක් දුරට වැඩසටහන් කරනවා. අපේ රටේ තියෙන මේ සඳහා ඉල්ලුම අඩු කිරීම සඳහා. ඒ සඳහා අපේ ආයතනයේ විවිධාංශ කීපයක් තිබෙනවා. ඒකේ එකාංශයක් තමයි විවාරක අධ්‍යාපන හා පුහුණු අංශය. ඒ අංශයෙන් මගේ මාධ්‍ය පාදක මේ වැඩසටහන මම හිතන්නේ දීප ව්‍යාප්තව සියලුම දිස්ත්‍රික්කවල අපි මේ වැඩසටහන කරනවා. එෙහිදී අපි මතක් කරන්න ඕනේ මේ රජය සාමාන්‍යයෙන් අපේ රටේ මේ ඉල්ලුම අඩු කිරීම සඳහා අපේ ආයතන වලට පහුගිය කාලෙකදී වියදම් කරලා තිබ්බේ මිලියන 350ක් වගේ මුදලක්. නමුත් මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමාගේ පොහොසත් රටක් බිහි කිරීම සංකල්ප යටතේ මද්ද්‍රව්‍ය මර්ධනය සඳහා විශාල ඉඩකඩක්, විශාල වැයක් වැය කරන සහ විශාල උනන්දුවක් එතුමාගේ තියෙනවා. ඒ හරහා මේ අවස්ථාව වෙනකොට අපිට විශාල මුදල් ප්‍රමාණයක් මිලියන 950ක් වගේ මුදල් ප්‍රමාණයක් වෙන් කළ තියෙන මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. එෙහිදී වැඩි බරක් අපි යොදනවා මේ නිවාරණ අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන සඳහා. එෙහිදී අපගේ සහකාර අධ්‍යක්ෂතුමා කිව්වා වගේ මේකේ එක අංශයක් තමයි මේ මාධ්‍ය පාදක වැඩසටහන. අපි මාධ්‍ය වශයෙන් අපේ මාධ්‍ය වේදීන්ගේ වගකීම සම්බන්ධයෙන් අපි යම්කිසි දැනුවත් වීමක් කරනවා මේ හරහා. අපි සහකාර අධ්‍යක්ෂතුමා කිව්වා වගේම අපි එකක් මතක් කරන්න ඕනේ මාධ්‍ය වේදිකා සියලු ජනතාවට මේක ඇත්තටම මද්ද්‍රව්‍ය භාවිතය කියන එක රෝගයක්. ඒක අපි ජනතාවටත් හේතු ගන්නන මේක වළක්වා ගත හැකි රෝගයක් කියන එක. නැවතත් මම කියන්න මේක වළක්වා ගත හැකි දෙයක් කියන එක. මොකද අද අපේ රටේ මද්ද්‍රව්‍ය භාවිතාව කරනකොට බොහෝ මද්ද්‍රව්‍ය භාවිතා කරන දිහා බලන්නේ සමාජයෙන් අයින් කරන්න. අපි රස්සාවකට ගිහින් මද්ද්‍රව්‍ය භාවිතා කරන එක වුණොත් අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? රස්සාවෙන් අයින් කරනවා. ඒක තමයි පළවෙනි කාරණේ කරන්නේ. ඒ වගේ දේවල් වලින් වළක්වාගෙන ඇත්තටම මේක වළක්වා ගත රෝගයක්. ඒක අය සමාජයේ මේ පුද්ගලයා යහපත් පුරවැසියෙක් බවට පත් කරගන්න. මේ සියලු දෙනාම අපේ රටේ ජනතාව, ඒ අපේ රටේ තරුණ පරම්පරාව, ඒ සියලු දෙනාම ඒ තත්ත්වයට පත් කර ගැනීම සඳහා තමයි අපේ මේ වෑයම. ඒ සඳහා අපේ ආයතනයක් තියෙනවා. නිවාරණ පුනරුත්ථාපන නිවාරණ අධ්‍යාපනයට අමතරව අපේ තියෙන පර්යේෂණ අංශයක් 1927 කෝල් හදිසි අමුතුම අංකයක්. ඒ හරහා අපිට ඕනම මද්ද්‍රව්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙන ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශය. ඒ හරහා අපේ මධ්‍යස්ථාන තියෙන මේ රජය යටතේ මධ්‍යස්ථාන තව වැඩි කරන්න දැන් අපි 4ක් තියෙන. ඒක සහ ඒ ප්‍රතිකාර පුනරුත්ථාපන කරන කැපැසිටි එක නැත්නම් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අපි විශාල මුදලක් මේ අවුරුද්දේ වෙන් කළා තියෙන. ඒ හරහා අපි ඒකත් අපි ගොඩනගා ගන්නවා. ඒ වගේම තමයි වන්දනාගාර පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන සම්බන්ධිනුත් අපේ පාලනය සහ නියාමයක් තියෙනවා. ඒ වගේම අලුතෙන් එන කෘත්‍රිම මද්ද්‍රව්‍ය ඇතිවීම දැන් අලුත් ප්‍රවණතාවයක් තියෙනවා කවුරුත් දන්නවා. දැන් අතීතයේ තිබ්බ සාම්ප්‍රදායික මද්ද්‍රව්‍ය වලට වඩා දැන් කෘත්‍රිම මද්ද්‍රව්‍ය තමයි ගොඩක් භාවිතා කරන්නේ. ඒ සඳහා වළක්වා ගැනීම සඳහා අප ආයතනයේ පුරෝගාමී රසායන පාලනය අංශයක් තියෙන. ඒ හරහත් අපි වැඩසටහන් කරනවා. මම හිතන්නේ මේ සියලු දේ මම මාධ්‍ය වේදිකේ දැනුම්වත් කළේ. මේ සියලු ඔබ තමයි මම හිතන්නේ අපේ රටේ මාධ්‍ය ඉතාම බලවත්, ඉතාම ප්‍රබලයි. මිනිසුන්ගේ හදවතට ගොඩක් කතා කරනවා. ඔබ තමයි මේක මොකද හේතුව ඔබ අතින් යම්කිසි අඩුපාඩුවක් වුණොත් සමස්ත රූපේම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒකින් අපි ඔබට වගකීමක් තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ මේ தත්ත්වය ඔබට අඳුරා ගන්න. ඒ කියන්නේ ඔබ විසින් මම හිතන වඩා කළ යුතුයි කියලා හොඳයි කියලා අපි විශ්වාස කරන දේ සමහර නොකළ යුතු දේ කියන්නේ අපි හිතන්නේ අනවශ්‍ය සමහර දේවල්ට තියෙන අනවශ්‍ය ප්‍රචාරයේ අඩුවීමත් වඩා විශේෂයෙන්ම පාසල් දරුවන් මේ උදුරින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබගේ පෑන මාධ්‍ය භාවිතාව යොදා ගනී කියන අදහසට තමයි අපි මේ උත්සාහ කරන ඔබ දැනුවත් කරලා මේ වැඩසටහන සම්පාදනය කරන්නේ. ඒ වගේම මේ සඳහා මම හිතන අපි කවදත් අපිත් එක්ක
අපිට සහයෝගය දක්වන විශේෂ වැඩසටහන් වලට අපේ දිස්ත්‍රික් ලේකම්තුමා අතිරික්ත දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් අපිට බොහෝ අවස්ථාවල අපිට එකතු වෙන අපි සමග එකතු වෙලා මේ මාධ්‍ය සම්බන්ධ කටයුතු කරලා ඒ වගේම අනාගතයේ මම හිතන්නේ මේ ඉදිරි වර්ෂ දෙක තුන කාලේ අපි බොහොම මහන්සියෙන් වැඩ කරන්න ඕනේ මේ මධ්‍යවි උදුර වළක්වා ගන්න. ඒ සඳහා අපි විශාල වියදමක් රජයත් ජනාධිපතිතුමාත් පින් කළා තියෙන ජනාධිපතිතුමා ලොකු උනන්දුවක් දක්වනවා මේ වැඩසටහන් වලට. ඉතින් අපි ඒ සියලු ශක්තියින් එකතු කරගෙන මේ මාධ්‍ය භාවිතාව හරි නිවැරදි මාධ්‍ය භාවිතා කරා රට ඉදිරියට පොහොසත් රටක් කරන්නත් අපි සියලු දෙනාම එකතු වෙමු. ඒ සඳහා ඔබගේ පෑන හොඳින් නිවැරදිව භාවිතා කරන ලෙස මම ඉල්ලා සිටිමි. අපේ දිස්ත්‍රික් ලේකම්තුමාට ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පේ නවත්තන. බොහොම ස්තුතියි.